Hello guys, මේක තමයි අපි යාපනයේ යන්න ගත්තු පළවෙනිම වීඩියෝ vlog එක. ඉතින් ඔයාලට පළමුවෙන්ම හඳුන්වා දෙන්න කැමති ඔයාලා දකින්න ඇති මන්නාරම් පැත්තේ, පුත්තලම් පැත්තේ, කල්පිටි පැත්තේ, සමහරවිට හම්බන්තොට පැත්තේ වගේ යනකොට මේ වගේ නිකන් කුළුණක කැරකෙන පෙති වගේ, ඒ කියන්නේ අපි නිකන් සාමාන්‍ය රුලන් කුරුල්ලෙක් වගේ කැරකෙන කුළුණු තියෙනවා. එතකොට අපි මේක ගැන කිව්වොත් සාමාන්‍යයෙන් මේ වලට කියන්නේ හුලම් බලාගාර කියලා. එතකොට මේකෙන් අපේ රටට විදුලිය ලබා දෙනවා. ඒක වෙන්නේ කොහොමද කියනවනම් සුළඟේ ශක්තිය භාවිතා කරලා තමයි විදුලිය නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම පරිසර හිතකාමී තාක්ෂණයක්. ඉතින් මේකේ සුළඟ හමනකොට රන් දැවටිලා ඒක කැරකෙනකොට මේකේ තියෙනවා ඩයිනමෝවක් වගේ. ඉතින් ඒකෙන් විදුලිය නිපද වෙනවා. ඉතින් එහෙම තමයි මේකෙන් ගොඩක් දුරට විදුලිය සප්ලයි කරන්නේ. ඉතින් ඒක අපේ ජාතික විදුලි පද්ධතියට මේක එක් වෙනවා. ඉතින් ඔයාලා අහලා ඇති දැකලත් ඇති ගොඩක් දුරට මන්නාරම් පැත්තේ තමයි ශ්‍රී ලංකාවේ විශාලතම සුළං බලාගාරය තියෙන්නේ. ඒත් එක්කම පුත්තලම කල්පිටිය පැත්තේ තියෙනවා. ඒ වගේම හම්බන්තොට පැත්තේ තියෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ ඒක තමයි. එහෙනම් ඔයාලට සුබ දවසක්. අපි ඊළඟ එකෙන් ඉක්මනින්ම හම්බෙමු.